පිරිවර ආරම්භ කිරීමටයි සූදානම. මේ මොහොතේ ඔවුන් අග්‍රවේලද ස්වාමි දෙවියන් එමත් නැත්නම් අපි හඳුනන කතරගම දෙවියන් මේ වඩම්මන වේ රාතේට ස්ථානගත කරනවා තැන්පත් කරනවා මේ ස්ථානයේ ඉතාලි සුළු මොහොතකින් ආරම්භ වන ඇටියන්තර අග්‍රවේලද ස්වාමි දේවස්ථානයේ වාර්ෂික වේල් පෙරහැර එමත් නැත්නම් අපි හඳුනන කතරගම දේවාලය කියලා දැනගන්න ලැබුණු විදිහට දශක 15ක් පමණ කාලයක් තිස්සේ මේ වේල් පෙරහැර පවත්වාගෙන යන බවයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ. 800 දරවල ආරම්භ වූ වේල් පෙරහැරයි දේවස්ථානයකටයි සඳහන් වෙන්නේ. ඇටියන්තොට නගරයේ ආසන්නයේ ඉන්නවා නම් මේ වේල් පෙරහැර ආරම්භ කැමති ඒ ආදරණීය ඉන්දෝතුන් ආරාධනා කර සිටිනවා ඔබ සැමට එන්නම කියා ඇටියන්තොට ශ්‍රී කදිරවේලද ස්වාමි දේවස්ථානයේ අසලට ඇටියන්තොට නගරයේ හරහා ගමන් කර නැවත මේ දේවස්ථානයට පැමිණෙනවා. තව පැය 3-4ක් වගේ කාලයක් වුන් පෙරහැර මාර්ගයේ ගමන් කරනවා. ප්‍රදේශවාසීන්ට රටට ලෝකයේ සියලු දෙනාටම යහපතක් වෙන්න තියා ආශිර්වාදයේ පතා වාර්ෂිකව පවත්වන වේල් පෙරහැර මේ පිළිබඳව දැනුවත් කරන්න මේ මොහොතේ අතර කතරගම දේවාලය අසලට පැමිණ සිටින්නේ. මම වෙනවා වේල් රට 3ක් තියෙනවා කොම. ඒක කතරගම දෙවියන් වැඩ ඉන්නවා. තවත් රටයක ආත්මික දෙවියන්, තවත් රටයක ධන දෙවියන්. බොහොම ලස්සනට සුන්දරව නගරය අලංකාර කරලා තියෙනවා. සෙනගක් සෑහෙන විශාල පිරිසක් එක්රොක් සිටිනවා දේවස්ථානයේ අසලට. දේවස්ථාන පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන මේ වාර්ෂික වේල් පෙරහැර නරඹන්න කතරගම දෙවියන් වැඩ පුදා ගන්නට එන්නට කියා ආරාධනා කරන සියලුම දෙනාට එවන සමගන හැමෝටම සුබ දවසක්